ඉන්දියන් රෙස්ටොරන්ට් වල වගේම ඊටත් වඩා රසට හරි පහසුවෙන් බටර් චිකන් එකක් හදාගමුද? ඉතින් එන්නකො බලන්න මම මොනවද අරන් තියෙන්නේ කියලා. චිකන් බ්‍රෙස්ට් එක ගන්න පුළුවන්. ඕගොල්ලන්ට බෝන්ලස් චිකන් ගන්න පුළුවන්. ඉතින් කැමති විදිහකට පහසු විදිහකට අරගන්න. මම පැප්‍රිකා ටිකක් එකතු කරගන්නවා වැඩිපුර. මේක පොඩ්ඩක්වත් සැරට හදන එකක් නෙවෙයි. ඒක නිසා නමුත් පුංචි සැරගතියක් එන්න ඕන නිසා මිරිස් පවුඩර් පොඩි ප්‍රමාණයක් එකතු කරනවා. ඉතින් ඒ වගේම අමුතුන පහ එකතු කරගන්නවා මේ විදිහට. ඔයාලා ළඟ තියෙනවා නම් පුළුවන් ගරම් මසාලා වගේ දෙයක් එකතු කරලා හදාගන්න. කහකුඩු ටිකක් එකතු කරලා ලුණු එකතු කරලා ඕගොල්ලන්ට පුළුවන් මේකට දෙහි තියෙනවා නම් දෙහි ටිකකුත් එකතු කරන්න. එකතු කරලා මේක සීසන් වෙන්න අපිට පුළුවන් විනාඩි 15ක් 20ක් පැය භාගයක් වගේ කාලයක් තියන්න. ඉතින් මේ වෙලාවෙම ඉඟුරු සුදුලුණු ටිකකුත් ඕගොල්ලෝ එකතු කරන්න. ඉඟුරු සුදුලුණු පේස්ට් එක තියෙනවනම් පේස්ට් එක එකතු කරන්න. එහෙම නැතුව අපිට පුළුවන් පේස්ට් එක නැත්තම් ෆ්‍රෙෂ් විදිහට ඉඟුරු සුදුලුණු අරගෙන ගලේ අඹරලා හරි බ්ලෙන්ඩ් කරලා හරි වංගෙඩියක කොටලා හරි එකතු කරන්න. ඉතින් ඊට පස්සේ මේකට අවශ්‍ය ප්‍රධානම දෙයක් තමයි බටර්. ඉතින් බටර් චිකන් කියනකොට ඒකට බටර් තියෙන්න ඕනේනේ. මේ විදිහට බටර් ටිකක් මේ වගේ පෑන් එකක් අරන් ලිපේ තියලා බටර් ටික රත් වුණාට පස්සේ බටර් පිච්චෙන්න බලන නිසා ගොඩක් වැඩි ගින්දර දාලා මේකට ගොඩක් වෙලා ලිපේ තියලා රත් කරන්න එපා. බටර් ටික උණු වෙනකොටම වගේ මේකට අපි සීසන් කරගත්ත චිකන් ටික එකතු කරලා කුක් කරගන්න බැද ගන්න එපා. ඉතින් කජු ඒ වගේම ඉඟුරු සුදු ලූණු ලොකු ලූණු ගෙඩියක් තක්කලි ග්‍රෑම් 200ක් 250ක් විතර අපිට ගන්න පුළුවන් චිකන් කිලෝ එකට. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ චිකන් ටික මෙන්න මේ විදිහට හොඳට කුක් කරගන්න. හොඳට මස් කෑල්ල තැම්බෙනකම් කුක් කරගන්න. මේක මොනම වෙලාවකවත් බටර් වලින් ෆ්‍රයි කරන්නේ නැහැ. ඊට පස්සේ ඒ පෑන් එකම ලිපේ තියලා තෙල් ටිකක් ඒ තෙල් එකට මේ විදිහට බටර් ටිකක් එකතු කරලා ඊට පස්සේ අපි කපාගත්ත තක්කලි ලූණු ඉඟුරු සුදු ලූණු කජු මෙන්න මේ ටික මේ තෙලට දාලා අපිට තියෙන්නේ මේකත් බැද ගන්න නෙමෙයි රන්වන් පාට වෙනකම් බදින්න නෙමෙයි මේකත් හොඳට අපිට උයා ගන්න කුක් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ මිශ්‍රණය හදනකොට හොඳ සුවඳක් එනවා. චිකන් එක උනත් බටර් වලින් අපි ටෙම්පරාදු කරනකොට හොඳ සුවඳක් එනවා. ඒකයි මේකට බටර්ම අරගන්න කියන්නේ. ඉතින් මොනම වෙලාවකවත් බටර් වෙනුවට මාගරින් එකක් ඔයිල් විතරක් පාවිච්චි කරන්න එපා. අපිට ඔරිජිනල් රෙසිපි එක හදාගන්න බෑ එහෙම වුණාම. අනිත් දේ තමයි මේ කිසිම දෙයක් රන්වන් පාට වෙනකන් හදාගන්න නෙමෙයි තියෙන්නේ. ටිකක් අඩු ගින්දරේ මේක හොඳට උයා ගන්න. මේ මිශ්‍රණයත් විනාඩි 15ක් විතර ඕගොල්ලෝ හොඳට අඩු ගින්දරේ උයා ගන්න. ඊට පස්සේ ඉතින් මේක අපිට බ්ලෙන්ඩර් එකට දාලා හොඳට පේස්ට් එකක් විදියට හදාගන්න විතරයි තියෙන්නේ. මේ වෙලාවේ මම මේකට එකතු කරගන්නවා පැප්‍රිකා ටිකක් ඒ වගේම අමු 3-5 කුඩු ටිකක්. ඉතින් ඕගොල්ලොන්ට කොත්තමල්ලි සූදුරු මේ හැමදේම කුඩු වශයෙන් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගරම් මසාලා එකතු කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඒ කිසිම දෙයක් ඕනේ හොඳට සෝදුරු කොත්තමල්ලි දාලා හදලා තියෙන අපේ අමු 3-5 එක තියෙනවානේ. ඉතින් අපිට පුළුවන් ඒ අමු 3-5 එකතු කරන්න. ඉතින් ඔරිජිනලිම රසය ගන්න ඕනේ නම් ගරම් මසාලා ටිකක් එකතු කරන්න. නමුත් අපේ කටට අපේ රසට ගැලපෙන විදිහට ඉන්දියන් රෙස්ටොරන්ට් එකකින් අපි කන විදිහටම අපිට පුළුවන් හදාගන්න මෙන්න මේ ක්‍රමයට හදාගත්තාම. ඉතින් ඇත්තටම බටර් චිකන් එකක් ටිකක් මිලෙන් අධිකයිනේ. නමුත් මේ විදිහට පිරිසිදුවට ගෙදර හදාගත්තොත් ගෙදර ඉන්න අයත් ආසාවෙන් කනවා. ඒ වගේම තමයි හරි පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් කඩෙන් කන කෑමක් ඒ විදිහටම ගෙදර හදලා කනකොට ඒකෙන් අපිට පුංචි සතුටක් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් පුංචි ආඩම්බරයකුත් දැනෙනවනේ.
පස්සේ අපිට පුළුවන් අපි අරගත්ත පෑන් එකම පාවිච්චි කරලා මේ බටර් චිකන් එක හදලා ඉවර කරන්න. ඉතින් අපි හොඳට මේක බ්ලෙන්ඩ් කරගත්තානේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වෙලාවක් තියෙනවා නම් මේ මිශ්‍රණය නිමෙන්න දීලා මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. ඉතින් එහෙම නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. උණුවෙන් තියෙනකොටම අපිට හොඳට බ්ලෙන්ඩ් කරලා අරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මිශ්‍රණය අපි කලින් හැමදේම හදාගත්ත පෑන් එකට දාලා බටර් ටිකක් නැවත එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරනවා. ඊට පස්සේ මේ වගේ මේ තියෙනවා අපිට කෑම හදන්න පාවිච්චි කරන ක්‍රීම් වර්ග. අපිට පුළුවන් මේ ක්‍රීම් එකක් අරගෙන මේකට එකතු කරන්න. ඉතින් මිලිලීටර් 100ක් විතර එකතු කරන්න. මොකද චිකන් කිලෝ එකක් අපි අරන් තියෙන නිසා. ඉතින් මේකෙන් තමයි මේ ග්‍රේවි එකේ ලස්සන කලර් එකක්, ඒ වගේම හොඳ කිරි රසයක් මේ හැමදේම එකතු වෙන්නේ. මේකට පොල් කිරි පාවිච්චි කරන්න එපා. මේකට ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලන්ට මේ ක්‍රීම් එක කුකින් ක්‍රීම් එක හොයාගන්න නැත්තම්. ඉතින් ලංකාවේ වුණත් පිටරටක හිටියත් මට බ්‍රෑන්ඩ් එකක් මේ වෙලාවේ කියන්න බෑ. නමුත් ඕනම රටක කුකින් ක්‍රීම් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් කුකින් ක්‍රීම් පාවිච්චි කරන්න මිලිලීටර් 100ක් විතර පාවිච්චි කරන්න. ඒක දාලා හොඳට මිශ්‍ර කරලා ඊට පස්සේ අපි කලින් කුක් කරගත්ත චිකන් ටික මේකට එකතු කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේක හොඳට නැවත මිශ්‍ර කරගන්න. හැබැයි ගොඩාක් වෙලා මේක කුක් කරගන්න ඕනේ නැහැ. මොකද හේතුව දැන් මේ මස් අපි වෙනම උයලා තියෙනවා. ඊට පස්සේ දැන් මේකේ තියෙන මිශ්‍රණය වෙනම හදලා තියෙනවා. මේ කිසිම දෙයක් ඕව කුක් කරගන්න ඕනේ නැහැ. ලොකු වෙලාවක් ලිපේ තියලා සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර මේක අපි හොඳට මිශ්‍ර කරලා උයාගත්තාම ඇති. ඊට පස්සේ ඉතින් අනිවාර්යෙන් එකතු කරන්න ඕන දෙයක් තමයි සීනි ටිකක්. මොකද මේකේ හොඳ රසයක් ගන්න පුළුවන් සීනි ටිකක්. සීනි තමුන්ගේ රස කැමැත්ත අනුව එකතු කරන්න. ලුණු රස බලලා ඕගොල්ලන්ට පුළුවන් රස අනුව ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේකට කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරලා මේක හදලා ඉවර කරගන්න තියෙන. ඉතින් ලිප ඔෆ් කරලා මේකට කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරන්න. මේ කොත්තමල්ලි කොළ වලින් මේකට ඔරිජිනලිම රසය එකතු වෙනවා. ඒ වගේම හොඳ සුවඳක් එකතු වෙනවා. ඉතින් මේක තමයි බටර් චිකන් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් ඇත්තමයි මේක මාර රසයි. මාර සුවඳයි. චූටි බබෙකුට උනත් කන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා පහසුවෙන් හදාගන්නත් පුළුවන්. ඉතින් මේකත් එක කන්න ගොඩක් දේවල් ඕනේ. ස්ටීම් රයිස් එකක්, බටර් නාන් එකක්, නෝමල් පරාටා එකක් ඕන දෙයක් කෑමට මේකත් එක්ක අරගන්න පුළුවන්. ඉතින් මම ආයිත් මේ වගේ ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් මෙන්නම් ඔයාලා බලන්න.